හායි අද කතා කරන්නේ කලින් වීඩියෝකට සම්බන්ධ දෙයක්. ඒ කියන්නේ අර හදිසි ගැප් ගැනීමක් වළක්ව ගන්න ක්‍රම කියලා දාලා තිබ්බ වීඩියෝ එක. ඒකෙදි සමහරක් කට්ටිය මැසේජ් කරලා අහලා තිබ්බා කොහොමද ප්‍රෙග්නන්ට් නම් අඳුරගන්නේ කියලා. ඒ කියන්නේ Tamanට ක්‍රමවත්ව ඔසප්පීම සිදු වෙනවා නම් සහ අක්‍රමවත්ව ඔසප්පීම සිදු වෙනවා නම් අඳුරගන්න විදිහ සහ තවත් අය අහලා තිබ්බ යූරින් ලුණුත් එක්ක මික්ස් කරලා කරන පරීක්ෂණයක් ගැන. ඒකත් කිසිම සයින්ටිෆික් බේසික් එකක් නැහැ. ඒ ගැනත් ඒ ඔක්කොටම උත්තර දෙන්න තමයි අද මේ වීඩියෝ එක කරන්නේ. ඔයාගේ ඔසප්පීම පරක්කු වෙලා ඔයා ප්‍රෙග්නන්ට්ද කියන එක අඳුර ගන්න නම් ඔයාට කරන්න පුළුවන් පරීක්ෂා තුනක් තියෙනවා. පළවෙනි එක යූරින් HCG පරීක්ෂාව. හැමෝම දන්නවා අර ස්ට්‍රිප් එක දාලා ඔයාගේ මූත්‍ර සාම්පලයක් අරගෙන ඒකට අර ෆාමසියෙන් ගන්න HCG ස්ට්‍රිප් එක අර පටිය දාලා කරන පරීක්ෂාව. දෙවැනි එක රුධිර HCG පරීක්ෂාව. ඒ කියන්නේ වගේ ලේ අරගෙන තියෙන බීටා HCG හෝමෝන් ලෙවල් එක බලන එක. තුන්වෙනි එක අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එක. ඔය තුන තමයි ප්‍රෙග්නන්සි එක මුලින්ම අඳුර ගන්න තියෙන ක්‍රම තුන. ඉතින් පළවෙනි පරීක්ෂාව. ඒ කියන්නේ යූරින් HCG පරීක්ෂාවට උදෑසන early morning ඒ කියන්නේ ඔයා නිදාගෙන නැගිට ගමන් ලබාගත්ත මූත්‍ර සාම්පලයක් පාවිච්චි කරනවා නම් තමයි ගොඩක්ම හොඳ. ක්‍රමවත්ව ඔසප්පීම සිදු වෙනවා නම් ඒ කියන්නේ සෑම දවස් 28කට 30කට වරක් ඔසප්පීම සිදු වෙනවා නම් ඔයාට ඔසප්පීම පරක්කුණ පළවෙනි දවසේම වුණත් යූරින් HCG කියන පරීක්ෂාව කරන්න පුළුවන්. හැබැයි මේක පළවෙනි දවසේ නෙගටිව් වෙන්න පුළුවන්. මොකද ක්‍රමක්‍රමයෙන් තමයි මූත්‍රවල තියෙන HCG හෝමෝන් එක වැඩි වෙන්නේ. සෑම පැය 48කට වරක්ම මේක දෙගුණයකින් වැඩි වෙනවා. එතකොට සාමාන්‍යයෙන් හොඳම පොසිටිව් වෙන්න තියෙන හොඳම ටයිම් එක තමයි ඔයාගේ ඔසප්පීම පරක්කු වෙලා දවස් 3ක් 5ක් ඇතුළත. මේ ටයිම් එක යූරින් HCG එක කරොත් පොසිටිව් වෙන්න තියෙන chance එක ගොඩක් වැඩි. එතකොට ඒක තමයි ඔයාට ක්‍රමවත්ව ඔසප්පීම සිදු වෙනවා නම් යූරින් HCG එක කරන්න ඕනේ ටයිම් එක. හිතන්න ඔයාට ඔසප්පීම සිදු වෙන්නේ අක්‍රමවත් නම්. ඒ කියන්නේ සෑම දවස් 28කට 30කට වරක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔසප් වෙන දවස ඔයාටවත් ප්‍රෙඩික්ට් කරගන්න බැරි නම් ඔයා යූරින් HCG පරීක්ෂාව සිදු කරන්න ඕනේ. හිතන්න ඔයා අවසාන වතාවට උපත් පාලන ක්‍රමයක් භාවිතා නොකර ලිංගිකව එකතු වුණ අවස්ථාව තියෙන්නේ. එතන ඉඳන් සති 3කට පස්සේ තමයි ඔයා කරන්න ඕනේ යූරින් HCG පරීක්ෂාව. අවසාන වශයෙන් මේ දේ ගැන දැනුවත් කිරීමක් කරන්න ඕනේ. සමහරක් කට්ටිය අහලා තිබ්බා Tamanගේ මූත්‍ර සාම්පලයක් මේස ලුණු තේ හැඳි දෙකක් එක්ක වගේ මික්ස් කරලා විනාඩි 20ක් 30ක් පමණ තිබ්බහම සුදු අවක්ෂේප පාටක් වගේ එනවනම් ප්‍රෙග්නන්ට් කියලා දැනගන්න ක්‍රමයක් තියනවාද කියලා. එහෙම කිසිම ක්‍රමයක් නැහැ. ඒක ඒ කියන්නේ සයන්ටිෆිකලි කිසිම පදනමක් නැති කතාවක්. ඒකෙදි වෙන්නේ ඒ මේස ලුණු ඒ මූත්‍රවල තියෙන විවිධ කිමිකල් කම්පවුන්ඩ් එක්ක රියැක්ට් කරන නිසා තමයි ඒ වගේ සුදු පාටක් එන්නේ. එහෙම නැතුව ඒ ලුණු වලින් යූරින් වල තියෙන මූත්‍රවල තියෙන බීටා HCG හෝමෝන් ලෙවල් එක අයිඩෙන්ටිෆයි කරන්නේ නැහැ. එතකොට එහෙම ක්‍රමයක් නැහැ. හොඳේ.